එතකොට එතනින් මම දැක්කා මේ ඔය දෙහිගෙඩි හැම තැනම විසිට කරලා තියෙනවා. සාමාන්‍ය ඔය දෙහිගෙඩියෙන් ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඒගොල්ලෝ හොයන් ඉන්නේ ඔයාලගේ වල වලට. ඒකයි මම අර තිලෝකුඩ සූත්‍රයේ කිව්වේ අර ඉස්සල්ලා කතාවේදී මේ මැරුණ ඥාතීන් මෙතන වැළලුවට මුන් ඉන්නේ මෙතන නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ ආපහු එයාලගේ වල වල පිගාන හොදලා වතුරු විසික් කරන තැන තමයි ලෙවකකා ඉන්නේ පෙරේත වෙලා. අයිබෝන් හැමෝටම ඔන්න අපි අදත් ආවා විශේෂ වීඩියෝ එකක් එක්ක. ඔබට මතක ඇති කලින් ගල්ගමුවේ ධම්මදස්සේ හඳුරුවන්ගේ වීඩියෝ එකක් අපි අරන් ආවා කලින් YouTube channel එකේ අපේම. ඒ වගේම අද ඇවිල්ලා ඉන්නෙත් ඊට වඩා දෙයක් ජනතාවට දැනුම් දෙන්න, බලන අයට දැනුවත් කරන්න. ඒ අතරම අවසරයි කියලා අපි හඳුන පිළිගන්නවා අපේ වැඩසටහනට. අපි මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් දිගටම කතා බහක් ලක් වෙන එක. ඔය මේ මිනිහෙක්ගේ උපදීම එක්ක ඔය ග්‍රහචාරයක් එක්ක මොකද්ද මේ කරන මාරුවීම? ග්‍රහචාරය මාරුනහම ග්‍රහය නීච වෙනවා කියනවා. ඔය උපන් නැකතට නෝ ලග්න මාරු වෙනවා කියන මොකද්ද මේ ඔය තියෙන ඔක රහස? රහසක් කියලා කියන්නේ ග්‍රහයෝ නීච වෙනවා කියන ප්‍රශ්නේ නතර තියෙන්නේ. ග්‍රහය නීච වෙනවා කියලා කියන්නේ කර්ම විපාක දෙන කාලය ආරම්භ වෙනවා. තමන් පෙර හෝ මෙලව කරපු අකුසලයක් විපාක දෙන්න පටන් ගන්නවා කියන එක තමයි ග්‍රහය නීච වෙනවා කියලා කියන්නේ. ඒකට උපන් වෙලාව හිරු උදා වෙනකොට අලුයම පස්වරු කියලා අපි කියනවා. ඒ ඉපදුනේ මොන හෝරාවේද කොමුණ වේලාවේද කියන දෙයත් එක්ක ගත්තාම බහින කලාවටද හිර උදා වෙන කලාවට උප්පත්ති තියෙන්නේ කියලා බලපුවාම ග්‍රහයා ඒ උපන් වෙලාවත් එක්ක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. දවසින් දවස මාසෙන් මාසෙට ග්‍රහයෝ මාරු වෙනවා කියලා අපි අහනවා. ඒ කියලා කියන්නේ සමහර අයගේ කර්ම විපාක දෙන කාලයේ විපාක දීලා ඉවර වෙන එකත් එක්කම අනිත් පැත්තෙන් තව විපාක දෙන්න තියෙන අයට කර්ම විපාක දෙන කාලය ආරම්භ වෙනවා. හැමෝටම එකම දවසේ සුබ වෙන්නේ නැහැ හැම ලග්නෙටම. හැම ලග්නෙටම හැමදාම අසුබ වෙන්නේත් නැහැ. මේක කලවමේ තමයි යන්නේ. කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේගිනිසි කියලා කියන්නේ ඒකේන කාලය සුදුසු කාලයක් එන්න ඕනේ. කර්ම විපාක දෙන්න සුදුසු ස්ථානයක් තියෙන්න ඕනේ. සුදුසු ආත්මයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සුදුසු වෙලාවක් එන්න ඕනේ. ඒ වෙලාව වෙනකන් තමයි ග්‍රහයෝ හෝරාවෙන් හෝරාවට දවසින් දවස වෙනස් වෙවි ගමන් කරන. ඉතින් ඒ ගමන් කරද්දී නීච වෙන ග්‍රහයෝ විපාක දෙන්නේ තමන් කරපු කුසල කර්මයක් එක්ක. ඒක වළක්ව ගන්න පුළුවන් අපිට ගොඩක්ම අපි අතින් වෙන්නේ අහෝසි කර්මනේ. අපි අතින් ආනන්තරී පාප කර්ම වෙන්නේ අඩුවෙන්. බොහෝ දෙනෙක් ගත්තාම ලංකාවේ ගොඩක් අඩුවෙන් ආනන්තර පාප කර්ම වෙන්නේ. මොකද මේක ධාර්මික රටක්නේ. ඒක නිසා ආනන්තරී පාප කර්ම හැර අනිත් සෙසු කර්ම අපිට අහෝසි කරන්න පුළුවන්. නැති කර ගන්න පුළුවන්. ඒ කරපු කර්ම අහෝසි වෙන්න නම් අපි ඒකට පෙරලා අනිත් පැත්තට යමක් හොඳ කෙනෙක් හොඳ කරා නම් ඒ කෙනාට හොඳ දේත් නරක දෙයක් කළොත් නරක කෙනාට නරක දේත් ලැබෙන්න හේතුව තමයි තමන් කරපු කුසල කර්ම. ඒවට අවශ්‍ය කරන ග්‍රහයෝ ලං කරගෙන ඒ ග්‍රහයෝ හිතවත් කරගෙන ඒ වගේම අපිට තියෙන දැන් ඥාති බලපෑම් දේව බලපෑම් එතකොට එක එක කෙනාට එක එක හැකියාවන් තියෙනවනේ. ඒ දේවල් ලං කරගන්න පුළුවන්. සමහර අය ව්‍යාපාර කරනවා, සමහර අය ඉගෙන ගන්නවා, සමහර අය වෛද්‍ය වෘත්ති ඉන්නවා, සමහර අය රියදුර මේ කරන හැම ශේස්ත්‍රයකටම ඒ ගමන් කරන ශේස්ත්‍රයේ හිත පිහිටුවාගෙන වැඩ කරන්න පුළුවන් ග්‍රහයෝ 9ක් තමයි පිටින්නේ නවග්‍රහ. නවග්‍රහයෝ කියලා ඒ ග්‍රහයා ඒ කරන ක්‍රියාවට හිත යොමු කරගන්න ක්‍රමයක් තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන ධර්මයත් එක්ක ගත්තාම ඔය ග්‍රහය නීච වෙන එකයි පෙරපව් ඵල දෙන එකයි කර්ම විපාක දෙන එකයි කියලා කියන්නේ. ඉතින් අපිට ඒ අය හීලෑ කරගෙන මෙල්ල කරගෙන ආනන්තර පාප කර්ම කරලා නැති නිසා ඒක අහෝසි කර්මයක් කරගන්න පුළුවන් සාන්ති කර්ම වලින්. දැන් වහන්සේ කියනවා දැන් නැකත් ක්‍රම භාවිතා කිරීමත් ඔය ග්‍රහචාරයට සම්බන්ධ වෙනවා සාමාන්‍ය. සුබ නැකත් තියෙනවා. සුබ නැකත් බුදුහාමුදුරුවෝ
සුබනගතක් හැටියට දේශනා කළේ යමක් යම් කෙනෙක් යම් කාර්යයක් කරනවාද ඒ කරන කාර්ය දිහා ඒ කෙනා සිහියෙන් යුක්තව බලනවා නම් අන්න ඒක තමයි ඒ සුබ මුහුර්තයේ සුබ වෙලාව. ඒක තමන්ගේ උපන් වෙලාවට අනුව සංසන්දනය කරලා හොඳ වේලාවක් නැකත් හදන ක්‍රමයක් තියෙනවා. අපේ හැමදෙරේ මේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ගත්තහම තමන්ට සිදු වෙලා තියෙන දෙයක් හෝ අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන බලා ගන්න බලාපොරොත්තුෙන් තමයි ඔබ වහන්සේට කතා කරන්නේ. සාමාන්‍ය ඔබ වහන්සේ ඒක අඳුනකින්ද බලන්නේ කොහොමද දැන් කෙනෙක්ගේ දුක අඳුනගන්නේ? ඔය අහලා තියෙනවනේ අපේ බුදුහාමුදුරුවන්ට තියෙනවා මඟුල් ලකුණු 32ක්. ඒකට කියනවා මහා පුරුෂ ලක්ෂණ කියලා අපි කියනවා. එතකොට මේ සිද්ධාර්ථ කියන මේ කුමාරයා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් බුදු වෙනවා කියලා මොකක් බලලාද කිව්වේ ගුරුවරයා? තියෙන පෞරුෂත්වයත් එක්ක ස්වරූපයත් එක්ක. ඒකදී බුදු මේ දහමෙත් තියෙනවා ජ්‍යොතිෂය අනුගත්තාමත් තියෙනවා හස්ත රේඛා ශාස්ත්‍රය. මේ අත බලලා ඕනම කෙනෙකුගේ ග්‍රහචාරය කියන්න පුළුවන් ශාස්ත්‍රයක් තමයි හස්ත රේඛා ශාස්ත්‍රය. දැන් ඔය අපි සාත්‍තර බලනවා කියලා අත බලලා සාත්‍තර කියනවා. ඒ බලන්නේ ඒක හිත දියුණු කරපු කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. මේ අතේ පිහිටලා තියෙන රේඛා අනුව ඒ කෙනාගේ උපතේ ඉඳලා මැරෙන දවස දක්වාම කියන්න පුළුවන් සම්පූර්ණ තමන්ගේ හඳහන මේ අතේ ලී වෙලා තියෙනවා. ඒක හස්ත රේඛා ශාස්ත්‍රයෙන් වෙච්ච දේවල් උන දේවල් වෙන්න තියෙන දේවල් ලස්සනට ගලපලා කියන්න පුළුවන්. ඒකට ඉතින් තීක්ෂණ බුද්ධියක් ඕන හදාරලා තියෙන ඕනේ ශාස්ත්‍රයක. මේ හස්ත රේඛා ශාස්ත්‍රෙත් අර පුරුෂ ලක්ෂණ වගේ තමයි ගලපලා කියන්න පුළුවන්. ඒ කෙනා රජ වෙනවද වැටෙනවද එහෙම නැත්නම් බලු වෙනවද දියුණු වෙනවද ඉදිරියට යන්න පුළුවන්ද පරාජය වෙනවද මැරෙන්නේ කොයි කාලෙද ආයුෂත් එක කියන්න පුළුවන් මේ හස්ත රේඛා ශාස්ත්‍රය. මම අඳුන බලලා මේ ශාස්ත්‍ර කියන්නේ එහෙම කිසි දෙයක් වගේ ගාව නැහැ. මම කියන හස්ත රේඛා ශාස්ත්‍රය බලලා අත බලලා මට කියන්න පුළුවන් අනාගතේ මොකක්ද. එතන ඔබ වහන්සේ අර උපන් වෙලාව සම්බන්ධගත වෙලාව බලලා කියන පිරිනිමිත්තක් ගැන සඳහන් වෙන්නේ නැද්ද? උපන් වෙලාවේ අපි හදනකොට ඒක තත්කාල වාර්තා අරගෙන අපි ඒ කාලෙන් කාලෙට හෝරාවෙන් හෝරාවට දිශාවෙන් දිශාවට වෙනස් වෙවි තනි තනි පුද්ගලයාගේ හඳහන් තමයි වෙන වෙනම හදන්නේ. දැන් ඔය අපේ හඳහන උපන් වෙලාව හදනකොට ඒ උපන් එකට අරගෙන අපි බලනවා අවුරුදු 5ට 10ට 15ට 20ට ඔහොම දුරට බලනවා. මොකද හඳහන කියන දේ හරියටම කියන්න බෑ. අහවල් දවසෙන් උපන් වෙලාවෙන් කියන්න බෑ. අහවල් දවසේ මැරෙන්නේ අහවල් දවසේ අනතුරක් වෙනවා අහවල් දවසේ මේ දේ වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ හඳහනෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ මෙතනින් පටන් අරගෙන මේ කාලයෙන් නැගිටලා මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් කියන තැන විතරයි හඳහනේ කියන්නේ. පිහිටන පුරුෂ ලක්ෂණ අනුව තමයි රේඛා අනුව තමයි කෙනෙක්ගේ වයස ඉඳලා හරියටම කියන්න පුළුවන් මරණ දවසක්. දැන් මේ මම කල් වේලාසන අරගෙන ඇවිල්ලත් පැය දෙකක් තුනක් ගත වෙනවා. එතකම් ඉන්න වුණා මේ රෝගීන් සුවපත් කරන කටයුතු බල බල. එතකොට එතනදී මම දැක්කා මේ ওই දෙහිගෙඩි හැම තැනම විසික් කරලා තියෙනවා. සාමාන්‍ය ওই දෙහිගෙඩියෙන් ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද? සාමාන්‍ය දෙහිගෙඩි වෙනකොට බෑද වෙන මොකුත් ඔය පැෂන් ගෙඩියක් ඔය අරගෙන බෑනේ. ඒ දේවල් කරන්නේ. ඇයි දෙහිගෙඩිය බීලා හෝ නැත්තම් ඒවා කපලා එක්ක නාස්ති වෙනවා. ඇයි දෙහිගෙඩියෙන් පාවිච්චි කරන්නේ? වෙන මොකුත් ආදින්සයක් ගන්න බෑ. අපි බඩගින්නට බත් කනවා මිසක් තේ එකක් බීලා ඉන්නේ නැහැ. තේ එකක් බීලා ඉන්න පුළුවන් ටික වෙලාවක්. ඔය තාපෝ බඩගින්න බත්ම කනකම් බඩ පිරෙන්නේ නැහැ. දෙහි කියලා කියන්නේ අර ලෝයඩ සංග්‍රහය තුන් කල්හිම පැවති පද රුචියල්ලෝ ඇති අතමුලසේ දැනගති සම්මා සම්බුද්ධි. මේ ලෝකේ පැංගිරිදර දැන් ඔය හැම අවුරුදු දැන් ලඟ වෙන්නේ හැම ගෙදරකම පැංගිරිදර එකතු කර ගන්න කිරිමුට්ටි උතුරයි. ඇයි මේ පැංගිරි ගෙඩියක තියෙනවා රසයන් පහක්. අඹුල් ගතිය, තිත්ත ගතිය, ආම්ලික ගතිය මේ වගේ ලක්ෂණ පහක් තියෙනවා. මේ දෙහි ගෙඩියෙන් පුළුවන්කම තියෙනවා
කෙනෙකුගේ තියෙන බලපෑම් දුරු කරන්න. දුරු කරනවා කියලා කියන්නේ දෙහි ගෙඩියම භාවිතා කරන්නේ මේකට. ඇත්තරම දෙහි ගෙඩිය විතරක් නෙමෙයි. බන්ධන කපන්න ගන්නවා අහු දෙහි අත්තන කියන තුන ගන්න. එතකොට දෙහි කපන්නේ පැංගිරි හින්දා අත්තන කපන්නේ ඔය බන්ධන කරලා උන් හිටිතෙන් අහිමි වෙලා ඉඩකඩම් පාළු වෙලා යන්න බන්ධන කරනවනේ අත්තන කපලා. ඒ බන්ධන කපන්නේ අත්තන වලින්. එතකොට අහු වලිනුත් කරන්නේ බන්ධන කපන්න ගන්නේ පැංගිරි නෑ. මේ දෙකේම පැංගිරි නෑ. දෙහි ගෙඩිය තමයි සියලු විස බීජ හරණය කරන්න භාවිතා කරන්නේ. දෙහි පැංගිරි විස භාවිතා කරන්න පුළුවන්. බඩේ අමාරුවක් වුණත් බඩේ තියෙන ගෑස් ගතිය සම්පූර්ණ පුච්චලා හරිනවා එකපාර මේ දෙහි ගෙඩිය. කෙනෙකුගේ ඉස්මුදනේ පටන් පාදාන්තයේ දක්වා තියෙන සියලු නරක බලපෑම්. දැන් අර කෙනෙක් කරපු දේවල් නවත්තන්න පුළුවන් දෙහි ගෙඩියක් කපලා ආශිර්වාදයක් කරගෙන. මොකද නරක බලපෑම්. අපි අර දෙහි ඇඹුල් නිසා දෙහි ගෙඩියක් බෑවක් අරගෙන දිවට මිරිකපුවාම ඇස් දෙක පිය වෙනවා. ඇඹුල් රහ වැඩි වෙනවා. ඒ වගේ දෝෂ තියෙන කෙනාගේ ඇඟේ තියෙන දෝෂ අර දෙහි ගෙඩිය පැංගිරි මිරිකනවා වගේ එළියට අදලා අරන් විනාශ කරලා දාන්න. ඒකයි දෙහි ගෙඩියක් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නවා තැන් තැන් වලින් ආහාරයට ගන්නවානේ. එතකොට සාමාන්‍යයෙන් විස දෙයක් අපිට දෙන්න පුළුවන්. තරහකාරය වැඩි ඉන්නේ සමාජයේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණා කියමුකෝ. අපි කොහොමද දැන් ඔය ඒ දේවල් වලින් බේරිලා සාමාන්‍ය පුරුදු තත්ත්වයට පත් වෙන්නේ? ඔබ අහපු ප්‍රශ්නය ශරීරයට යම් දෙයක් ඇවිල්ලා තිබුණොත් ඒකෙන් ලැබෙන විපාකනේ ඇහුවේ. අර මුලදී මගෙන් ওই ප්‍රශ්නේම ඇහුවා මේ බඩ ගුලි ගැහෙනවා ඇඟ දනවා අතපය කකිනවා කියන රෝග ලක්ෂණ ආවනේ. එතකොට මුලින් අර කිව්වා කෙනෙක් වශී කරගන්න ක්‍රමයක් ගැන කිව්වා. එතකොට වශී කරන ක්‍රම වලින් ගොඩාක් අය දෙනවා කඳට දෙන්න කියලා සීනි වලට මතුරනවා කන දෙයකට ආහාරයකට දෙයක් දාලා දෙනවා. ඒ අනුභව කරන දේ ශරීරේ දිරවන්නේ අවුරුදු ගාණක් ගියත් මේ විදිහට සෙල්ලමට කරන අර සෙල්ලක්කාරකමට කරන මට මෙයා වුණ මෙයාමයි යෝනේ කියලා හිතාගෙන අර විදිහට ඉනා බෙහෙත් කවනවනේ. ඔන්න ඕවා දිරවන්නේ නැතුව මේ බඩ ඇතුලේ තියෙනවා. ඒව කාලයක් ගියාම තමන්ගේ ශරීරයටම රෝගයක් හැටියට පිළිකාවක් හැටියට ඉස්මතු වෙනවා. ඉතින් ඒවා වමාරන්න පුළුවන්. ඒ විදිහට මාපහුව වමාරන්න පුළුවන්. ඒකට දවබ කියපු අර දෙහි ඒ පැංගිරි වලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න පුළුවන් විස වලින් නෙමෙයි ස්වභාවික දේවල් වලින් ඒ වගේ විස බීජ හරණය කරලා වමාරලා දාලා ඇත්තටම කතාව වමාරණේ. වමාරලා ඕනම කෙනෙකුගේ බන්ධනයක් ඉවත් කරන්න පුළුවන්. අපේ අnder මේ අහුවට තරහ වෙන්න එපා. අමනාපයක් හිතන්නත් එපා. මේ මට දැන් දැනගන්න ඕනේ මේ මෙච්චර තැන් තිබ්බා. අපේ අnder වැඩ කරන තැන් හුඟක් පිරිසිදු තැන්නේ. මේ වගේ භයානක තැනකට මම මේ එක්කන් ඇවිල්ලා මේ සංවාදයක් කරන්න හිතුවේ ඇයි? මට ඒක එන ප්‍රේලිකාවක් නේ. යකා ඉතින් පෙරේතයා යකා කොහෙ හිටියත් ඌ එන්න ඕන විමානෙට. තමන්ට දෙන විමානෙට. විමානෙම හිටපුවාම ඕන කෙනා අල්ල ගන්න පුළුවන්. විමානයක් කියන අපේ අnder මේක සොහොන් කරත්තන්නේ. බලද්දි මොකද වගේ? අපි මෙතන ඉන්න බය වුණාට සාමාන්‍ය ජීවිතේ මීට වඩා භයානකයි අපි ඉන්න ජීවිතේ සහ ඉන්න තැන. ඇයි? මෙතන නම් වල දාන්නේ මරුණට පස්සේ මිනිය විතරයි. රූපකය විතරයි. මෙතන ගෙනල්ලා වල දාන්න. නමුත් මෙතන මැරිලා අපේ කියන ඔක්කොම ගෙනල්ලා මෙතෙන් රැතරපුවාම උන් මෙතන ඉන්නේ නැහැ. ඒක පොළොවට පස්සෙලා යනවා. ඒ ආත්ම, ඒ බැඳීම්, ඒ ඥාති ඔක්කොම ඉන්නේ ඔයගොල්ලෝගේ ගෙවල් වල. ඇයි? යකා ජීවත් වෙන්න පෙරේතයක් ජීවත් වෙන්න. කණ්ඩ පොණ්ඩ හොයන් ඉන්නේ ඔයාලගේ ගෙවල් වලට. ඒකයි මම අර තිලෝකුඩ සූත්‍රයේ කිව්වේ අර ඉස්සෙල්ලා කතාවේදී මේ මරුණ ඥාතීන් මෙතන වැළලුවට මුන් ඉන්නේ මෙතන නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ ආපහු එයාලගේ ගෙවල් වල පිඟාන හොදලා වතුරු විසික් කරන තැන තමයි ලෙවකකා ඉන්නේ පෙරේත වෙලා, භූත වෙලා, යක්කු වෙලා ඔයගොල්ලෝගේ ඉස්සරහ දොර ළඟ පිටිපස්සේ දොර ළඟ දෙමන් හන්දිවල තුන්මන් හන්දිවල අපේ අnder මේ ලංකාවේ වටේටම දේවාල තියෙනවා. ඔය දේවාල හැම එකකටම එක්කනා ගානේ හරි යනවනේ. ඔව්.
එතකොට සාමාන්‍යයෙන් වරම් ලැබිච්ච ඉන්න වරම් ලබා ගන්න හරි ලබා ගන්න නැතුව අයින් කරන්න හරි. දැන් ඒ වැනි අයට කොහොමද ඔබ වහන්සේ පිට වෙන්නේ? මෙහෙමයි. ඔළුව හොල්ලලා මායම් වෙලා එක එක කෙනාගේ ආත්ම ඇඟට අරගෙන ජීවත් වෙලා ඉන්න අය ගැන අවබෝධ මේ සාත්‍ර කියනවනේ. ඔළුව හොල්ලලා මායම් වෙලා සත්තුන්ගේ ලේ බීලා සත්තුන්ගේ බෙලි කපලා කෙනෙක්ට සුගතියක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. එහෙම දෙයක් තිබුණා ඉන්දියාවේ තාමත් තියෙනවා. ඒක ඇවිල්ලා බුදුදහමේ බෞද්ධ ඇදහිල්ලකුත් නෙමෙයි දේව ඇදහිල්ලකුත් නෙමෙයි. ඒකල යක්ෂ ප්‍රේතයන්ගේ ඇදහිල්ල. බුදුදහමේ තියෙන ඇදහිල්ල තමයි බුදුදහමේ තියෙනවා බුද්ධ දේශනාවේ මන්තරක් තියෙනවා. අන්තරක් තියෙනවා යන්තරක් තියෙනවා. ඒවා ඔළුව හොල්ලගෙන පාරවල් දිගේ හන්දි ගානේ දුවා කරන දෙයක් නෙමෙයි තියෙන්නේ. නිහඬව ඉඳගෙන සත්‍යයක් ක්‍රියාවක් කරන්න තියෙන්නේ. ඒක ඔළුව හොල්ලනට ගොඩක් නිහතමානී දෙයක්. ඒක හැබැයි එවලට කරන්න පුළුවන් දෙයක්. ඔළුව හොල්ලලා කියන දෙයට වඩා එවලට කරන්න පුළුවන් දෙයක් තමයි මේ මන්ත්‍ර ශාස්ත්‍රය තියෙන්නේ. මොකද මගේ තන දේවාලයක් නෙමෙයි. මෙතන ඒ පුද පූජාවන් කරාට මෙතන දේවාලයක් නෙමෙයි. ඒක නිසා බිලි කතුරු දීලා කරන යාග හෝම කරන තැනක් නෙමෙයි. අපි හැබැයි යුතුයකම කරනවා. පින් ගන්න ඕන අයට පින් දෙනවා. වරමක් ඕන කියලා හිතනවා නම් ඒ කෙනාට වරමක් තියෙනවා නම් මෙතෙන්ට ආපුවාම මේක ඔප්පු වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා ඕන කෙනෙකුට බලපුවාම මේක ඔප්පු වෙනවා. මොකද ඒක අපි ඔප්පු කරනවා. එහෙම නැත්තම් බෑනේ. දැන් සමහර වෙනවා මට වරමක් තියෙනවා කියලා අහවල් තැනින් කිව්වා මෙතනින් තියෙනවා කියලා කිව්වා ගණ්ඩ කියලා කිව්වා හිර කරන්න කියලා කිව්වා කපන්න කිව්වා අපිට ගොඩාක් කොහොම එනවනේ. මෙතෙන්ට ආවට පස්සේ අපි ඇත්තරම යාට වරමක් තියනවාද යකෙක්ද පෙරේතෙක්ද ඉන්නේ ඇත්තම දෙවියෙක්ද ඇවිල්ලා ඉන්නේ කොහොමද කියලා මෙතෙන්ට ආවට පස්සේ අපි ඒක බලනවා. මොකද ඒකට එච්චර ලොකු දේවල් ඕනේ පොඩි දුම්මල ටිකකින් අර ඔක්කොම එළියට ඇදලා අරන් බලන්න පුළුවන්. ඒ අරගෙන කරන්න ඕනේ මොකද්ද කියලා අපි බලලා එතනින්ම කරලා ඉවර කරනවා. අපේ අඳුරට මේ දැන් බලන කට්ටියට අවසාන වශයෙන් ඔබ වහන්සේගේ මොකක්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියලා කියන්නේ කෙනෙකුට යම් විපතක් තියෙනවා නම් අන වින කොඩි වින හුනියන් බන්ධන ඇස්වහ දෝෂ ඉගෙන ගන්න ළමයිට ළමයි නැති අයට එතකොට භූමි පාලු වතු පාලු ගෙවල් පාලු ව්‍යාපාර කරන අයට දිනු වෙන්න ඒ කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. ඒ කරන්න මම ඉන්නේ එකම තැනක ගල්ගමුවට ඇවිල්ලා ගල්ගමුවේ මීගලෑව පාරේ එනකොට ගණන්ගමුවේ ගණදෙවි පිළිරුව ගාවේ පාලමත් එක්කම මම එතන හැම සෙනසුරාදා බදාදා ඉරිදා කියන දවස් තුනේ මම එතන වැඩ කරනවා. එතන ඉන්න ඕන කෙනෙකුට ඇවිල්ලා මාව හම්බෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මට කතා කරලා මෙතෙන්ට ඇවිල්ලා හම්බෙලා යන්න. ව්‍යාජ දේවල් ව්‍යාජ දුරකථන අංක තියෙන්න පුළුවන්. ඒවට රැවටෙන්න එපා. මොකද ඒ වගේ චෝදනා ගොඩක් තියෙනවා. මගේ වීඩියෝ තවත් වෙනම කතා කරනවා කියලා ආරංචි ගොඩක් තියෙනවා. ඒ නිසා මාව හම්බෙන්න ඕන නම් මං ඉන්න තැනට ඇවිල්ලා මගෙන් යම් දෙයක් කරගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා බලලා කරගන්න කියන ඉල්ලීම කරනවා. මගේ දුරකථන අංකය 076යි 018යි 62යි 83 කියන නම්බරේ තමයි මගේ වෙන නම්බර් මගේ ව්‍යාජ නම්බර වලට අහු වෙන්නත් එපා. දැන් ඔබට පැහැදිලි ඇති අද වීඩියෝ එකේ විශේෂත්වයක් තිබ්බා. ගල්ගමේ ධම්මදස්ස හඳුරුවන්ගේ කලින් වීඩියෝ එකට වඩා ප්‍රතිචාර හම්බෙලා තියෙන. ඒ හින්දා තමයි අපි නැවත වතාවක් ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා ඔබත් අමතක කරන්න එපා. තමන්ගේ දුක සහ තමන්ගේ වැඩ කටයුතු පාළු වෙලා අපහැදිලි තැනක් තියෙනවා නම් උන්වහන්සේට කතා කරලා නිසි තැනට ගිහිල්ලා හම්බෙලා වැඩේ කරගන්න අමතක කරන්න එපා. මොකද ව්‍යාජ මිනිස්සු තවත් මාධ්‍ය ජාලා ඔස්සේ අපේ වීඩියෝ අරගෙන ප්‍රචාරය කරලා තියෙනවා මීට කලින්. ඒ හින්දා නැවතත් මතක් කරන්නේ කරන දේක් පරිස්සමෙන් කරලා තමන්ගේ සිත ශාන්තිය ළඟා කරගන්නයි අවසාන වශයෙන් ඉල්ලන්නේ. එතෙක් ඊළඟ වීඩියෝකින් හමු වෙනකන් සුබ දවසක් කියලා පතනවා. එතෙක් ඔබට ජය වේවා.